Hi guys, කොහමද? ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රොබ්ලම් එකක් තමයි විශේෂයෙන්ම ඩුබායි ඉන්න අයට කොහමද ජොබ් එකක් හොයාගන්නේ? ඒ වගේම ලංකාවේ ඉන්න අයට කොහමද ඩුබායි යන්නේ කියලා. ඉතින් මම මගේ channel වල ගොඩාක් මේ වගේ advice කරලා දීලා තියෙනවා. ඩුබායි ඉන්න කෙනෙක් කොහමද ජොබ් එකක් හොයාගන්නේ? කොහමද වෙබ්සයිට්ස් වලට approach කරන්නේ? එතකොට මොනවාද තියෙන සයිට්ස් කොහමද ජොබ්ස් බලන්නේ ඒ වගේ දේවල් මම ගොඩක් කියලා දීලා තිනවා මම දකින ගොඩක් ජොබ්ස් දාලා තිනවා මම ජොබ් ඒජන්ට් කෙනෙක් නෙමෙයි මම ජොබ් දෙන්නේ නැහැ නමුත් මම සර්ච් කරලා මම දකින ජෙනුයින් කියලා මට දැනෙන ජෙනුයින් කම්පැනි වල ජොබ්ස් මම ගොඩක් පෝස්ට් දානවා ඔයගොල්ලන්ට පුළුවන් ඒවට ඇප්ලයි කරන්න ඒ වගේම ඔයගොල්ලන්ට ලංකාවේ ඉන්න අයට මම ගොඩාක් ඇඩ්වයිස් දීලා තිනවා කොහොමද එන්නේ කියලා. ලේසියෙන්ම තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් එක්ස්පීරියන්ස් තියෙනවා නම් CV එක හරියට හදාගෙන තියෙනවා නම් ඔයගලන්ට ලේසියෙන්ම පුළුවන් හොඳ ඒජන්සිස් ලංකාවේ තියෙනවා. පටලව ගන්න එපා රික්‍රූට්මන්ට් ඒජන්සිස් කියන්නේ මොනවද? ඒ වගේම ට්‍රැවල් ඒජන්සිස් කියන්නේ මොනවද කියලා. රික්‍රූට්මන්ට් ඒජන්සිස් කියන්නේ විදේශ රැකියා ආයතන. ඒගොල්ලන්ට ලයිසන් එක තියෙනවා. ඒගොල්ලෝ ලෝකේ තියෙන හොඳම කම්පැනිස් එක්ක සම්බන්ධ වෙලා ඒ ජොබ්ස් වලට පිටරටවල ඒ කම්පැනි වල අයිතිකාරයෝ වෙලා ඉන්ටර්විව් කරලා ඕගොල්ලන්ව අරන් යනවා. ඒක ගොඩාක් දුරට නොමිලේ. නමුත් 90%ක් විතර දැන් යන අය ගොඩාක් යන්නේ අවාසනාවකට අර රැල්ලට කාගේ හරි බොරු කීන් අහලා එක්කොල ලනු ගිලලා යන්නේ travel agencies වල. මොකද travel agencies වලට job දෙන්න බෑනේ. travel agencies වලට පුළුවන් ඔයා සල්ලිකාරයෙක් නම් ඔයා visit යනවා නම් enjoy කරන්න මාසෙකට දෙකකට ගිහිල්ලා ආයෙත් යනවා නම් visit visa. ඒවට තමයි travel agencies තියෙන්නේ නේද? ඒවට එක එක rules තියෙන්න ඕන. ඒවට තියෙන්න ඕන up and down ticket එක, එතකොට hotel booking, අතට visit enjoy කරන සල්ලි තියෙන්න ඕන. ඉතින් ඒ වගේ වල තමයි ඔයගලන්ට පැකේජ් හදලා ලක්ෂ 15 20යි කියලා හරියට මේ ඉතාලිය මේ යුරෝප් යනවා වගේ සල්ලි අරගෙන ඩුබායි ඇවිල්ලා ඔයගලන්ට වෙන්නේ මොනවා ගොඩක් දුරට සිද්ධ වෙන්නේ නේ ජොබ් එකක් දෙනවා කියලා මේ කාමරයක තියන් ඉඳලා මාසයක් විතර කන්න දෙනවා කුකුල් කූඩුවකගේ තියන් ඉඳලා ඊට පස්සේ ජොබ් දෙනවා ඊළඟ දවසේ කියලා කොහේ හරි ගිහිල්ලා තූත්තු කුඩිය ගිහිල්ලා දානවා ඔය අජ්මාන් හරි රසල් කයිමාරේ කොහේ කැලේක ඩිරාම් 700යි 900යි පඩිය. ඒ කියන්නේ ලංකාවේ සල්ලි රුපියල් මේ 50000 60000ක්වත් ගන්න බෑ. පෑ 24න් පෑ 17ක් 18ක් විතර වැඩ. මුළු මාසෙම ඔෆ් නෑ. ඉතින් ඒ වගේ වෙනවා ගොඩාක් දුරට. ඇයි ඒ වගේ වෙන්නේ? ඒ වගේ වෙන්න ගොඩාක් හේතුව තමයි ඕගොල්ලන් හරියට සුදුසුකමක් නැති එක. ක්වොලිෆිකේෂන්ස් නෑ. එක්ස්පීරියන්ස් නෑ. ගැලපෙන CV එක හරියට හදාගන්න දන්නේ නැහැ. ගොඩක් දුරට තමන්වත් දන්නේ නැහැ. තමන්ට දක්ෂතාවය තියෙන මොනවද තමන්ට මොනවද පුළුවන් කියලා. තමන්ගේ ෆීල්ඩ් එක දන්නේ නැහැ. මේ අදාළ ක්ෂේත්‍රයට ගැලපෙන ජොබ් එකක් හොයාගන්නේ නැහැ. ඉතින් අර අනේ මොන හරි රස්සාවක් කියලා try කරනවා. ඉතින් එහෙම රස්සාවල් නැහැ. එහෙම දරුවෝ එහෙම රස්සාවල් නැහැනේ ලෝකේ. නේද? මොන හරි රස්සාවක් කියලා රස්සාවල් ලෝකේ නැහැ. අවංකවම. මොකද විශේෂයෙන්ම ඩුබායි කියන්නේ ලෝකේ රටවල් 190 200ක් ජීවත් වෙන ග්ලෝබල් හබ් එකක්. ඒ කියන්නේ ලෝකේ ඉන්න ඔක්කොම වැඩකාරයෝ සුපිරි වැඩෝ ටික එන තැනක් තමයි ඩුබායි කියන්නේ. නේද? ඉතින් එහෙම අපිට අර ඔඩ් ජොබ්ස් එහෙම කරන්න බෑ. ඔයා අන්න ඔයාට හොඳ හිතමු ඔයා ලංකාවේ ඔයා හොටෙල් ෆීල්ඩ් එකේ හිටියා කියලා ඒකට අදාළ 3 star හරි 5 star හරි අවුරුදු 4ක් වාගේ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඒකට ගැලපෙන ස්කිල් එක හරියට හදාගෙන හරිද එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක CV එකේ හරියට මේ මෙන්ෂන් කරලා පොඩ්ඩක් ඉංග්‍රීසි කතා කරලා ඒ ටික ආටිකියුලේට් කරලා පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ ෆීල්ඩ් එකේ ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් අර කාට හරි ජොබ් මනි දීලා අනේ මොන හරි රස්සාවක් කිව්වොත් ඉතින් ඒගොල්ලෝ කරන්නේ අර වගේ තමයි. ඉතින් ඔයාලට සුදුසුකම් නිසා ඔය මොන හරි අර තූත්තු කුඩිය මොන හරි ඔය මලබාරි චායි කඩේක ඔය වගේ තැනකට තමයි දාන්නේ. ඒක තමයි ඇත්ත. මොකද මට අනාන්තවත් අය මෙසේජ් කරලා තියෙනවා. මේමයි සර් මෙහෙම තැනකට බලන්නකො මෙහෙම වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ අපිට අයින් වෙන්න බැරිද? එහෙම බෑ. UAE labor law එක දැනගන්න ඕන. UAE labor law එකක් තියෙනවා. ගොඩක් අය මේ කිසි දෙයක් දන්නේ නැහැ. UAE ගොඩක් අය ඉන්නේ UAE කියන රට මොනවද කියන දේවත් දන්නේ නැහැ.
දැන් සමහර අය හිතනවා මේ ලංකාවේ වගේ කියලා. මේ අතනින් අයින් වෙන්න මට ඇති වුණාම අර ලංකාවේ අය කරන්නේ සතියක් දෙකක් වැඩ කරනවා මට දිරවන්නේ නැහැ කියලා අයින් වෙන්නේ. එහෙම පිට රටවල වල බෑ. මොකද ඔයාට වීසා එක ගෙවුවොත් that's a 2-year agreement. ඔයා අඩු ගානේ අවුරුද්දක්වත් කම්ප්ලීට් කරන්න ඕන. තේරෙනවද? ඒ ලේබර් ලෝ එකේ rules තියෙනවා. මොරේ එකේ rules තියෙනවා. agreement එක ගන්නකොට 1 year 2 year ඔයා ඒක කම්ප්ලීට් කරන්න ඕන. තේරෙනවද? මොකද මම ලේබර් ලෝ එක උගන්වනවා. මම UAE එකේ අවුරුදු 20ක් විතර ලොකුම කම්පැනි එක මම සීනියර් මැනේජර් කෙනෙක් විතර වැඩ කරා. මම HR එකේ වැඩ කරා. ට්‍රේනින් හෙඩ් කෙනෙක්. මම HR ලෙක්චර්ස් කරනවා. ඉතින් ලේබර් ලෝ එක UAE කියලා දෙනවා. අපි දන්නවා රූල් එක. ඉතින් ඕගොල්ලෝ ඒව ළමයි දැනගන්න ඕන. එහෙම හිතුණු වෙලාවට අස් වෙන්නත් බෑ. නේද? ඒක ගොඩක් වැදගත්. අස් වෙනවා නම් ඕගොල්ලෝ නෝටිස් දෙනවා රූල්ස් තියෙනවා. මාස 6ක් ඇතුළත අස් වෙනවා නම් දවස් 14ක් ඇතුළත අයින් වෙන්න පුළුවන්. ඒ වුණාට රූල්ස් තියෙනවා. ඔයාලට මෙහි ඉන්න බෑ. ඔයා එනනම් ඔයාගේ රටට ගෙලින්ම යන්න ඕන. එහෙම නැත්නම් ඔයා during the probation period රට ඇතුළේ ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඊළඟ කම්පැනිය මේ ඔයාගේ දැනට තියෙන කම්පැනියට ඒ ඔක්කොම cost එක ගෙවන්න ඕන. ඒක තමයි labor law එක. එහෙම නැත්නම් ඔයා ඒ contract period එක cover කරන්න ඕන. තේනවද? එහෙම නැතුව අර තමන් අර අසරණ වුණා කියලා හොරුන්ට රැවටිලා තුට්ටු දෙකේ තැනක ජොබ් එකට ගියාට එතන හරි නෑ පෑ 18ක් 19ක් වැඩ මාසෙටම ඔෆ් නෑ කිව්වට එහෙම අයින් වෙන්න බෑ. ඔයා මේ ලේබර් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරාට මොකද වෙනසක් තියෙනවා. ඔෆර් ලෙටර් අපොයින්ට්මන්ට් ලෙටර් ඒවා වෙනයි. ඒවා කම්පැනියෙන් හදන ඒවා. ඒවා ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒවා අපිට බැහැර කරන්න පුළුවන්. හැබැයි මිනිස්ට්‍රියත් එක්ක ගහන මොරේ කොන්ට්‍රැක්ට්ස් මේ ලේබර් කොන්ට්‍රැක්ට්ස් රජයේ ලේබර් කොන්ට්‍රැක්ට් එක UAE ගවර්න්මන්ට් එකේ ඒවා වෙනස් කරන්න බෑ. තේනවද? ඔයා ඒවා ෆලෝ කරන්න ඕන. මොකද UAE ලේබර් ලෝ එක ඉස්සර වගේ නෙමෙයි. UAE ලේබර් ලෝ එක 2022 ලේබර් ලෝ එක තමයි ෆලෝ කරන්නේ. හැබැයි 2024 ගිය අවුරුද්දේ ගොඩක් චේන්ජස් වුණා amendments. ඒකෙන් එම්ප්ලොයීට විතරක් නෙමෙයි එම්ප්ලොයර්ටත් ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට වගේම මේ කම්පැනි එකේ අයිතිකාරයටත් බෙනිෆිට්ස් තියෙනවා. එහෙම කට්ටියට කම්පැනියේ වැඩ කරන ගමන් හිතුන වෙලාවට අයින් වෙලා එහෙම කරන්න බෑ. එහෙම අයින් වෙනවා නම් ඔයා ඒගොල්ලන්ට වියදම් වෙච්ච කොස්ට් එක ගෙවන්න ඕන. ඒක ලේබර් ලෝ එකේ ක්ලියර්ලි සඳහන් වෙලා තියෙනවා. මොකද ඕගොල්ලන්ට වගේම ඒගොල්ලන්වත් එම්ප්ලොයර්වත් ආරක්ෂා වෙනවා ඔය ලේබර් ලෝ එකේ. 2024 මම කිව්වා වගේ amendments ගොඩක් ආවා. එම්ප්ලොයීටත් ගොඩක් වාසි තියෙනවා. ඒ වගේම එම්ප්ලොයර්ටත් ගොඩක් වාසි තියෙනවා. ඉතින් මේ දේවල් දැනගන්න. රට එනකොට ඔක්කොටම කලින් හරියට දැනගන්න මම කොයි රටටද යන්නේ, මොකක්ද ඒ රටේ තියෙන නීතිය, මොන ජොබ් එකටද මම යන්නේ, මොකක්ද මට තියෙන සුදුසුකම්, මොකක්ද මගේ පැෂන් එක, මට පුළුවන් මොනවාද, අන්න ඒ අනුව තමයි ජොබ් එකක් හොයාගන්න. නැතුව කවුරුත් කියන පළියට මේ බය වෙන්න එපා යන්න පුළුවන් ඊළඟ දවසේ ඉඳන් වැඩ කරන්න පුළුවන් කියලා එහෙම බෑ. ඒ වගේ අය තමයි 90ක් විතර අපි දැකලා තියෙනවා. මට අනන්තවත් පෞද්ගලික වුණත් මම කියන්නේ ගොඩක් අය දැනුවත් කරනවා. මට පුළුවන් විදිහට මම සපෝට් එක දෙනවා. මොකද රට හොඳට දන්න නිසා, අවුරුදු ගානක් තිස්සේ ඉන්න නිසා ඉතින් අපි දන්නවා මේ දේවල්. ඉතින් රැවටෙන්න එපා. නොදන්න දෙයක් තියෙනවා නම් අහන්න. අමතක කරන්න එපා මගේ YouTube channel එකත් subscribe කරන්න. TikTok channel එක follow කරන්න. මොකද මම ඔයගලන්ට උදව්වට තමයි මේ දේවල් කරන්නේ. නැතු මට ලැබෙන කිසිම වාසියක් නැහැ. ඔයගලන්ට සහයෝගයට නොදන්න කෙනෙකුට මොන හරි පිළිසරණක් පිටක් වෙයි. ඒ ගැන හිතලා තමයි දාන්නේ. නිසා අමතක කරන්න එපා channel එක follow කරන්න, like කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න. මම ගොඩාක් videos දානවා. ඔයගලන්ට දැනුවත් කරන්න. ඒ හින්දා හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.